ටීචර් අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමයෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේසේ. සර් මොනවද බැලුවේ? ඔය මොනා හරි ලාභ බනිස් මුකුත් නැද්ද මේ සතෙක්ට දෙන්න? සර්ට දැන් කන්නද ගෙනියන්නද? සර් මේ නෝනා කිව්වා ගෙදර අස් කරන්න හෙට නවතින්න කියලා. පොඩි නිවාඩුවක් ගන්න පුළුවන් වෙයිද? එහෙමනම් තමුසේගේ නෝනට කියනවා අනිද්දා ඉඳන් කරන්න රස්සාවකුත් හොයලා දෙන්න කියලා. මගුලක් කතා කරනවා. අනේ ලොනු දෙයක් සර්. මම නෝනට කියන්නම්. ඉස්කෝලේ ඇරලා කොයි වෙලේද තාම රස්තියාදුවේ? නැගපන් ගුටි නොකා. අපෝ අපේ ගෙදරින් කියලා තියෙන නාදුන්න මිනිස්සුන්ගේ වාහන වල නගින්න එපා කියලා. ඒ යකෝ උඹට ඒ පාර මම තාත්තා කියලාත් අමතකද? ඉතින් එදා කිව්වේ මම තාත්තා කියන එක අමතක කරපන් පුතෝ. ඔය විභාගේ ෆේල් වුණොත් කියලා. මේ බලන්න සර් මේ ළමයාට තාත්තා එක්කන් එන්න කිව්වම ඒ පාර අයියාද කොහෙද ඇවිල්ලා? මේ මොකද ළමයෝ මේ? ඉතින් මේ තමයි සර් මගේ සුදු තාත්තා. අද්ද බං උඹේ ඔය ලදරම හැමදාම කැඩිලානේ. අම්මේ සචිනිය අක්කා වැඩ කරන්නේ පීට්සා හට් එකේද? පිස්සුද කොල්ලෝ? ඒ ළමයා ටීචින් නේ කරන්නේ. එහෙනම් මේ එයාගේ ෆෝන් එකට පීට්සා හට් එකෙන් මැසේජ් එකක් ආවේ. හෙට ඔෆිස් එනවා නේද මැනිකා කියලා. කමුසේ අපිව අන්දනව නෙවෙයිනේ. තව ටිකක් ඉස්සරහා සර්. කමුසේ මාර මිනිහෙක් නේ අයිසේ. වැඩේ දීලා මෙතනට ගෙනල්ලා දැම්මා කියමුකෝ. ඒත් ඉතින් ගෑණි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා දැක්කනම් ඇයි ඌට නැතුව ගෑන්ට වැඩේ දුන්නේ? ඉතින් සර් ඒක ලේසියිනේ 6-7කට වැඩේ දෙනවට වඩා. OIC මහත්තයා මොකද මෙහෙ? මම නම් මේ කට උත්තරයක් ගන්න ආවා. නෑ හැබැයි මේ වයිෆ් ප්‍රෙග්නන්ට් නේ. ටිකක් පෙන්නන්න ආවා. එතකොට සර් කාවද මේකට සැක කරන්නේ? කොහෙද කොල්ල වැස්සෙම යන්නේ නැන්දම්මද? මම විනෝද ගමනක් යනවා. යකෝ විනෝද ගමන් නැන්දම් එක්ක. ඒ කියන්නේ ගිය දවස් ටික නැන්දම්ම ඉදී අපේ ගෙදරනේ. මම මේ යාව මහ ගෙදර ඇරලා වුණා. ඒයි මිනිස්සුયો මේ පිටිපස්සේ දොර ලොක් වෙලා ඇවිල්ලා මේක ඇරලා දෙනවා. දැන් ඔහෙට තේරෙනවනේ. මම ඔහෙගේ පස්සේ දොරට ඇතුල් වෙන්න බැරිව කාපු කට්ට. ආපෝ නෝනා. හැමදාම මේ කරෝලයි බතුයිනේ. තමුසේ වචනයක් කියන්න එපා. මටත් එපා වෙලා තිබෙන්නේ එකම සොසේජස් එක කාලා.